ගමක හිටියා පුංචි බලු පැටියෙක්. එයාට තිබුණු ලොකුම ආශාව තමයි හොඳ යාළුවෙක් හොයාගන්න එක. ඒත් එයා අනිත් සත්තුත් එක්ක සෙල්ලම් කරන්න ගියාට එයාව සෙල්ලම් කරන්න කවුරුවත්ම ගත්තේ නෑ. එයාට කවුරුවත් කතා කරන්නෙත් නෑ. ඉතින් හැමදාම එයා තනියම දුක් වෙවි සෙල්ලම් කරනවා. අහස දිහා බලාගෙන ඉන්නවා. එයා හැමදාම යාළුවෝ හදාගන්න උත්සාහ කළත් අනිත් හැම සතෙක්ම එයාට හිනා වුණා. එක දවසක් හොඳටම බඩගින්න හිටපු පූස් පැටියෙක්ව මේ බලු පැටියා දකිනවා. එයා එයාගේ කෑම එක අර බඩගින්න ඉන්න පූස් පැටියට ගෙනල්ලා දෙනවා. දීලා එයත් එක්කම කෑම කනවා. එදා ඉඳලා අර පූස් පැටියයි බලු පැටියයි හොඳම යාළුවෝ. එයාලා දෙන්නට සෙල්ලම් කරන්න වෙන අය වුණේ නෑ. එයාලා හැමදාම සතුටින් සෙල්ලම් කළා. බලු පැටියාටත් හරිම සතුටුයි. එයාට හොඳම යාළුවෙක් හම්බුණානේ. පූස් පැටියත් එදා ඉඳන් කවදාවත් බඩගින්න හිටියේ නෑ. සමහර වෙලාවට අපේ ජීවිතවලට හොඳම යාළුවෙක් එනවා. එයා අපේ මුළු ජීවිතේම වෙනස් කරනවා.